හරි බලමු මේකේ රස කොහොමද කියලා. Hi අයිබෝවන්. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ කවුරුත් දන්න තැනක්. ඉතින් ලංකාවේ ජනප්‍රියම තැනක් තමයි ගෝල් ෆේස් එක කියලා කියන්නේ. ඉතින් අද මෙතෙන්ට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ මෙහි තියෙන රස ඉස්සෝ වඩේ ඒ වගේ ස්ට්‍රීට් ෆුඩ් ගොඩක්. ඉතින් ඒ වගේ රස විඳින්න තමයි ආවේ. ගොඩක් වෙලාවට වල දන්නවා. ඉතින් මං ආවොත් මගේ මූලික කාර්යය තමයි කන එක. ඊට පස්සේ මේ තියෙන සුන්දරත්වය විඳින එක. ඉතින් මේ අවට හරිම ලස්සනයි. ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් ඉතින් කන්දක් උඩට ගිහලා පරිසරය සුන්දර විදිනවා වගේම මේ නාගරික මේ පරිසරෙත් අමුතු සුන්දරත්වයක් තියෙනවා. ඉතින් ඒ හැම එකක්ම අපි විඳින්න ඕනේ. ඉතින් යමු ඉස්සෝ වඩේ හොයාගෙන. මේ මෙතන පේන view එකත් මාරම ලස්සනයි. ඉර බහගෙන යනවා දැන් නම්. පෝට් සිටි එකක් පේන්න තියෙනවා. පෝට් සිටි එකක් පේන්න තියෙන අර පැත්තෙන් සැන්ග්‍රිල් එක තියෙනවා, වන් ගෝල් ෆේස් තියෙනවා. තව බිල්ඩින් එක අලුතෙන් හදාගෙන යනවා. අපි යමු ඉස්සරහට යමු බලන්න. අද වයිබරෙත් ඉන්නවා. අද චූටි බබා එක්කන් එන්න බැරි වුණා. දියාවත් වෙන වෙලාවක එක්කන් එන්න ඕනේ. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. අද ටිකක් සෙනගත් ඉන්නවා මං හිතන්නේ අද නිවාඩු දවසක් ඒ නිසා වෙන්නේ නැති. බලමු අපි ගිහිල්ලා ඉස්සරහට මොන හරි ගන්න පුළුවන්ද කියලා. ෂොප්ස් වගේ පේනවා. අපි බලමු. ඔය හිටපේවා තියෙනවා. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා සෙට් වෙන තැනකින් බලමු. චට්නිත් තියෙනවා. තව ටික ඉස්සරහට යන්නේ නේද? මෙතන බලන්න මෙතන. ඉස්සරහ හොඳයිද? මම ලොකු පොඩිව තෝරනවා. මන්නම් බලන්නේ රස. බලමු රස තැනක්. මෙතනක් තියෙනවා. තව ටික ඉස්සරහට යනවා. පෝට් සිටි එක හරිය මට මේ. තව චුට්ටක් යම් බලන්න ඉස්සරහට. හරි. එතනක් තියෙනවා ඉස්සා. ඔබ ඩිසෝඩයක් ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. කොහොමද උනේ දෙන්නේ? එළගිරි. මොනවද තියෙනවද? වර්ග කිහිපයක් තියෙනවනේ. වර්ග ගොඩක් තියෙනවා අපි ගාව. පොඩි ඉස්සෙල්ලා ජම්බෝ ප්‍රොඩ්ස් තියෙනවා. මේක කොහොමද? මේක ඇවිල්ලා රුපියල් 300ක් වෙනවා. මේක? ඒක ඇවිල්ලා රුපියල් 100ක් වෙනවා. 100ක් වෙනවානේ. ඔව්. ජම්බෝ එක කොට බලමු. මේක 100යිලු. මේ ජම්බෝ එක 300යිලු. ජම්බෝ එක නෝ? මේකට නම් මම වැඩි ආසාවක් නැහැ. ජම්බෝ එක කාලා බලමුනේ. හරි. අපිට දෙන්නකෝ ජම්බෝ එක. තව රොටිත් තියෙනවනේ. ඔව් රොටිත් තියෙනවා. දානවා. ගෝල් ෆේස් ඇවිල්ලා ඉස්සෝ වඩයක් කෑවේ නැත්නම් ඉතින් ආයෙ වැඩක් නැහැ කතා කරලා. ඒ නිසා මේ වගේ දැන් ගොඩක් තියෙනවා මේ අවට. මේ හැම තැනම ඉතින් රස ගොඩක් වෙලාවට එක වගේ. නමුත් මට මෙතන පොඩ්ඩක් සෙට් වගේ හිතුණා. මම ඒ නිසා මෙතනට ආවේ. තව මොන හරි දානව නේද ඔකට? ඔව් අපි ගා ග්‍රේවියක් තියෙනවා. ඕවා කැරට් ඔක්කොම දාලා. එළගිරි. ග්‍රේවිය දාලා හදන්න. ග්‍රේවි. Satu. හරි වඩේකට හම්බෙලා තියෙන්නේ
වෙන 300 100 200 හරි අපි රස බලන්න යන්නේ බලමු මේකේ රස කොහොමද කියලා මාරු මේ වගේ වෙලාවක ගෝල් බේස් එකකට ඉස්තෝඩයක් කරනවා කියන්නේ ඒක කියලා වැඩක් නෑ කාට හවුන්ද නෑ මාරු මොකදම ආහාර කියනවා මේකට ග්‍රේවි එකක් දාලා තියෙන නිසා මේ අමුතු ටේස්ට් එකක් එනවා මරු